වොලස් සහ ෆොටෝනා දූපත් නිල වශයෙන් වොලස් සහ ෆොටෝනා දූපත් ප්‍රදේශය ලෙස හඳුන්වනු ලබයි. වොලස් සහ ෆොටෝනා දූපත් දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් දූපත් සමූහයකි. මෙය එරට ස්වදේශිකයන් විසින් වලිස් සහ ෆොටෝනා දූපත් ලෙස හඳුන්වනු ලබයි. ඊසාන දෙසින් ටොකලාව්, නැගෙනහිරින් සැමෝවා, ගිනිකොන දෙසින් ටොන්ගා, නිරිත දෙසින් ෆීජි සහ වයඹ දෙසින් තුවාලු අතර වොලස් සහ ෆොටෝනා දූපත් පිහිටයි. මතාවුටු මෙම දූපත් සමූහයේ අගනුවර සහ විශාලතම නගරයයි. මෙම දූපත් සමූහයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 143කට ආසන්නය. 2023 ජූලි මාසයේදී කරන ලද සංගණනයේදී මෙම දූපත් සමූහයේ ජනගහනය 11,151ක් විය. ප්‍රධාන වශයෙන් මෙම භූමි ප්‍රදේශය ප්‍රධාන නිවර්තන යමහල් දූපත් 3කින් සහ කුඩා දූපත් ගණනාවකින් සමන්විත වේ. වොලස් සහ ෆොටෝනා කිලෝමීටර් 260ක් එකිනෙක දුරින් පිහිටන දූපත් කාණ්ඩ දෙකකට අයත් වේ. ඊසාන දෙසින් වොලස් දූපත් ලෙස හඳුන්වන උවේයා දූපතද නිරිත දෙසින් හෝරන් දූපත් ලෙස හඳුන්වනු ලබන ෆොටෝනා දූපත්ද පිහිටයි. හෝරන් දූපත් කාණ්ඩයට ෆොටෝනා දූපත සහ ජනශූන්‍ය ඇලොෆි දූපත ඇතුළත් වේ. 2003 මාර්තු 28 වන දින සිට වොලස් සහ ෆොටෝනා ප්‍රංශයේ මුහුදින් එතර සාමූහිකයක් බවට පත්විය. 2003ට පෙර එයට ප්‍රංශ මුහුදින් එතර භූමි ප්‍රදේශයක තත්ත්වයේ තිබූ අතර එහි තත්ත්වය වෙනස් වුවද එහි නිල නාමය වෙනස් නොවීය. අප විසින් මෙහිදී මෙයට සාමූහිකයක් යන පදය යොදනු ලැබුවද ප්‍රංශ බසින් එයට යොදනු ලබන පදයේදී ප්‍රංශය තුළදී පිළිගත් පාලන අධිකාරියක් සහිත ප්‍රංශයේ පරිපාලන ඒකකයක් සඳහන් කරනු ලබයි. ප්‍රංශයේ මුහුදින් එතර සාමූහිකත්වයන් ප්‍රංශ කලාප මෙන් ප්‍රංශයේ පළමු පෙළ පරිපාලන ඒකකයක් වන නමුත් ඒවාට අර්ධ ස්වයං පාලන තත්ත්වයක් ඇත. එම ප්‍රදේශ ප්‍රංශයේ ස්වෛරී භාවය යටතේ පැවතියද ප්‍රංශ ජනරජයට පූර්ණ වශයෙන් අන්තර්ග්‍රහණය නොකරන ලද ප්‍රදේශ වේ. වොලස් සහ ෆොටෝනා දූපත් ප්‍රංශ ජනරජයේ පරායක්ත ප්‍රදේශයක් බැවින් එහි රාජ්‍ය නායකයා වන්නේ ප්‍රංශයේ ජනාධිපතිවරයායි. වොලස් සහ ෆොටෝනාහි ජ්‍යෙෂ්ඨ පරිපාලකවරයා ප්‍රංශ ජනරජයේ ජනාධිපතිවරයා නියෝජනය කරනු ලබයි. ජ්‍යෙෂ්ඨ පරිපාලකවරයා ප්‍රංශයේ ප්‍රංශ දෙපාර්තමේන්තුවක ප්‍රිෆෙක්ට්වරයෙකුගේ තත්ත්වය දරනු ලබයි. ප්‍රිෆෙක්ට්වරයෙකු යනු ප්‍රංශ ජනරජයේ රාජ්‍ය නියෝජිතයා වේ. සෙනට් සභාවට සහ ජාතික සභාවට එක් නියෝජිතයෙකු බැවින් ප්‍රංශ පාර්ලිමේන්තුවට නියෝජිතයන් දෙදෙනෙකු වොලස් සහ ෆොටෝනා දූපත් මගින් පත්කර යවනු ලබයි. මෙහි ආණ්ඩු ක්‍රමයගත් කල විමධ්‍යගත බලතල සහිත පරායක්ත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. වොලස් සහ ෆොටෝනාහි භෞමික සභාව වොලස් සහ ෆොටෝනාහි ව්‍යවස්ථාදායකයයි. එය බහුවාසන මැතිවරණ කොට්ටාස වලින් සමානුපාතික නියෝජනය යටතේ වසර 5ක් කාලයක් සඳහා තේරීපත් වන සමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම සභාව වොලස් සහ ෆොටෝනාහි අගනුවර වන මතාවුටුහි පිහිටා ඇත. වොලස් සහ ෆොටෝනා දූපත් රාජධානි 3කින් සමන්විත වේ. මෙම රාජධානි මෙම දූපත් සමූහය ප්‍රංශ පාලනයට නතුවීමට පෙර පැවති ස්වදේශික රාජධානි වේ. එම රාජධානි වොලස් සහ ෆොටෝනාහි විශේෂ පරිපාලනමය කොට්ටාස වේ. වොලස් සහ ෆොටෝනා ප්‍රඥප්තිය මගින් 1961 දී ප්‍රංශය විසින් මෙම රාජධානි නිල වශයෙන් පිළිගනු ලැබීය. ප්‍රංශ ජනරජයේ රාජධානි පවතින එකම ප්‍රදේශය මෙයයි. වොලස් දූපතේ උවේයා රාජධානිය ලෙස හඳුන්වනු ලබන වොලස් රාජධානිය සහ ෆොටෝනා සහ ඇලෝපි දූපත්වල සිගාවේ සහ ඇලෝ රාජධානි පිහිටයි. වොලස් සහ ෆොටෝනා ප්‍රංශයට අයත් ප්‍රදේශයක් බැවින් වොලස් සහ ෆොටෝනාහි නිල ජාතික කොඩිය වන්නේ ප්‍රංශ ජාතික කොඩියයි. එසේ වුවද වොලස් සහ ෆොටෝනා විසින් භාවිතා කරනු ලබන
නිල නොවන ජාතික කොඩියක්ද ඇත. කොඩිය රතු පැහැයෙන් යුක්ත වන අතර දකුණු පැස මැදට වන්නට සුදු පැහැති සමද්විපාද ත්‍රිකෝණ 4ක් ඇත. එම ත්‍රිකෝණවල මුදුන් මැදට හරවා එය සමචතුරස්‍රයක් වන පරිදි පිහිටා ඇත. රතු පසුබිමේ වම් කෙළවරේ කුඩා ප්‍රංශ ජාතික කොඩිය දක්වා ඇත. රතු පැහැයෙන් ධෛර්ය සංකේතවත් කරන අතර සුදු පැහැයෙන් පාරිශුද්ධභාවය නියෝජනය කරයි. එම ත්‍රිකෝණ වලින් වලස් හා පටෝනාහි ස්වදේශික රජවරු තිදෙනා සහ ප්‍රංශ පරිපාලකයා සංකේතවත් කරනු ලබයි. ප්‍රංශ කොඩිය වලස් හා පටෝනා දූපත් ප්‍රංශ ස්වෛරීත්වයට අයත් බව ප්‍රකාශ කරනු ලබයි. මෙම වෙනස් කිරීම් හැරුණු විට මෙම කොඩිය 19 වන සියවසේ අයි.පී. ලැවිලිවා රජුගේ පාලන සමයේ සිට පැවතෙන උවේයා රාජ්‍යයේ කොඩියට සමාන වේ. මෙම කොඩිය 2019 පැවති පැසිෆික් ක්‍රීඩා උළෙලේ සහ 2022 පැවති පැසිෆික් මිනි ක්‍රීඩා උළෙලේ භාවිතා කර ඇත. 2019 පැසිෆික් ක්‍රීඩා උළෙලේදී භාවිතා කරන ලද කොඩියේ ත්‍රිකෝණ ඉතා විශාල ලෙසත් 2022 පැසිෆික් මිනි ක්‍රීඩා උළෙලේ භාවිතා කරන ලද කොඩියේ ත්‍රිකෝණ ඊට වඩා සාපේක්ෂව කුඩා බවක් දැකිය හැකිය. එහෙත් 2023 දී සොලමන් දූපත්වල පැවති පැසිෆික් ක්‍රීඩා උළෙලේදී භාවිතා කරන ලද්දේ මෙම කොඩියයි. මෙම කොඩිය ඉහත වසරවලදී භාවිතා කරන ලද කොඩිවලට වඩා වෙනස් වේ. මෙම කොඩිය උවේයා රාජධානියේ කොඩිය හා යම් සමානකමක් දැකිය හැකිය. මෙහි දැක්වෙන කුරුසය පාද සහිත කුරුසය යන අරුත් ඇති ක්‍රොස් පැටි යන නමින් හැඳින්වේ. මෙය බොහෝ විට මෝල්ටා කුරුසය සමග වරදවා වටහා ගත්තද මෙය මෝල්ටා කුරුසය නොවේ. මෝල්ටා කුරුසය යම් ආභාසයක් උවේයා රාජධානියේ කොඩියේ දැකිය හැකිය. කුරුසය පෙරටට හමුවා දෙන ලද්දේ මරිය සොහොයුරන් විසිනි. 1767 අගෝස්තු 16 වන දින HMS ඩොල්ෆින් නෞකාවේ යාත්‍රා කරමින් සිටියදී මෙම දූපත දුටු කෝනිෂ් නාවිකයෙකු වන කපිතාන් සැමුවෙල් වොලස්ගේ නමින් මෙම දූපත වොලස් ලෙස නම් කරන ලදී. මෙම දූපතේ පවතින රාජධානිය උවේයා රාජධානිය ලෙස හඳුන්වනු ලබයි. උවේයා රාජධානියේ රැජින 1842 අප්‍රේල් 5 වන දින ප්‍රංශයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින ලදී. උවේයාහි රැජින 1887 අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද ගිවිසුමකින් එය ප්‍රංශයේ ආරක්ෂිත රාජ්‍යයක් බවට පත්විය. 1959 ජනමත විචාරණයෙන් පසු වොලස් 1961 දී ප්‍රංශ මුහුදින් එතර පාලන ප්‍රදේශයක් බවට පත්විය. උවේයා රාජධානිය ලෙස හඳුන්වනු ලබන වොලස් රාජධානියේ කොඩිය මෙයයි. මෙය වොලස් රජුගේ රාජකීය කොඩියද වේ. මෙම කොඩියේ දැක්වෙන කුරුසය මෝල්ටා කුරුසයට ආසන්නව සමාන වේ. මුලින් 19 වන සියවසේදී රස්තු පසුබිමක සුදු කුරුසයක් සහිත කොඩියක් උවේයා රාජධානිය විසින් භාවිතා කරන ලදී. එම කොඩියට කුරුසය හඳුන්වා දෙන ලද්දේ වොලස් දූපතේ මිෂනාරි කටයුතු සිදු කරන ලද ප්‍රංශ මිෂනාරිවරුන් වල පළමු මරිය සොහොයුරන් විසිනි. 1886 දී වොලස්හි රැජින
උවේයා රාජධානිය ප්‍රංශය යටතේ වූ ආරක්ෂිත රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලදී. වොලසි රැජින විසින් ප්‍රංශ කොඩිය උවේයා රාජධානියේ කොඩියට එක් කරන ලදී. වොලස් දුපත හෙවත් උවේයා රාජධානියේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 100කට ආසන්නය. එහි ජනගහනය 8333කි. මෙම රාජධානියේ අගනුවර වන්නේ වොලස් සහ ෆුටෝනා දූපත්හි අගනුවර වන මතවුටුය. රෝමානු කතෝලික ධර්මය මෙහි ප්‍රමුඛාගම වේ. උවේයා රජුට සහාය වීම සඳහා අගමැතිවරයෙකු සහ අමාත්‍යවරුන් 6 දෙනෙකු ඇත. උවේයා රාජධානිය තවදුරටත් දිස්ත්‍රික්ක 3කට බෙදී ඇති අතර ඒවා දිස්ත්‍රික් ප්‍රධානීන් විසින් මෙහෙයවනු ලබයි. එම දිස්ත්‍රික්ක 3 පුරා ගම්මාන 21ක් පැතිරී ඇති අතර එම ගම් මෙහෙයවනු ලබන්නේ ගම් නායකයන් විසිනි. වොලස් හා ෆොටෝනා දූපත් කාණ්ඩ දෙකකට අයත් වන අතර ඉන් එක් දූපත් කාණ්ඩයක් වන්නේ හෝරන් දූපත්ය. හෝරන් දූපත් එලෙස නම් කරන ලද්දේ 1616 දී එම දූපත් පළමුව ගවේෂණය කළ පළමු යුරෝපීයන් වන ලන්දේසි ජාතික විලෙම් ෂූටන් සහ ජෙකොබ් ලේ මයර්ය. ඔවුන් එලෙස නම් කළේ ඔවුන් ගවේෂණය ආරම්භ කර නෙදර්ලන්ත නගරයක් වන හෝරන් අනුවය. හෝරන් දූපත්වලට ප්‍රධාන වශයෙන් ෆුටූනා දූපත සහ ජනශූන්‍ය ඇලොෆි දූපත ඇතුළත් වේ. ෆුටූනා දූපතට එම නම ලැබී ඇත්තේ එම දූපතේ පවතින ස්වදේශීය භාෂාවෙන් ෆුටූ ලෙස හඳුන්වනු ලබන දියමිදෙල්ල ගස් නිසාවෙනි. හෝරන් දූපත් රාජධානි දෙකකට බෙදී ඇත. එනම් ඇලොෆි දූපත්ද ඇතුළත් වන ඇලෝ රාජධානිය සහ සිගාවේ රාජධානියයි. ඇලෝ රාජධානිය නිල නොවන ලෙස ටුආ හෝ ෆුටුනා රාජධානිය ලෙසද හැඳින්වේ. මේ ඇලෝ රාජධානියේ කොඩියයි. මෙයද ඇලෝ රජුගේ රාජකීය කොඩියද වේ. ඇලෝ රාජධානියට ෆුටුනා දූපතෙන් 3න් 2ක් සහ ඇලොෆි දූපත සම්පූර්ණයෙන්ම අයත් වේ. රාජධානියේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 85ක් වන අතර රාජධානිය ගම්මාන 9කින් සමන් වන අතර එහි ජනගහනය 1950කි. ඇලෝ රාජධානිය අගනුවර සහ විශාලතම ගම්මානය වන්නේ හොනෝය. මෙහිදීද රජුට සහාය වීම සඳහා අගමැතිවරයෙකු ඇතුළුව අමාත්‍යවරුන් සිටී. අමාත්‍යවරුන් පත්වන්නේ එක් ගමකට එක් අයෙකු බැගින්ය. සිගාවේ රාජධානියට ෆුටූනා දූපතේ 3න් 1ක් අයත් වේ. එම රාජධානිය දූපතේ බටහිරට වන්නට පිහිටා ඇත. මේ දැක්වෙන්නේ සිගාවේ රාජධානියේ කොඩියයි. සිගාවේ රාජධානියට ගම්මාන 6ක් ඇති අතර 2018 ජන සංගණනයට අනුව එවයේ ජනගහනය 1275කි. සිගාවේ හි අගනුවර සහ විශාලතම ගම්මානය වන්නේ ලීවාය. සිගාවේ රජුට සහාය වීම සඳහා එක් ගම්මානයකින් එක් අමාත්‍යවරයෙකු බැගින් පත්වේ. ඒ අනුව සිගාවේ ගම්මාන 6න් අමාත්‍යවරු 6 දෙනෙකු පත්වේ. මෙම රාජධානි තුන වොලස් සහ ෆොටෝනාහි පරිපාලන දිස්ත්‍රික්ක ලෙස ක්‍රියා කරනු ලබයි. මෙම පරිපාලන දිස්ත්‍රික්කවල පාලනය ඔවුන්ගේ ප්‍රාදේශීය සහ සාම්ප්‍රදාය මත පදනම් වූ ආයතන සංවිධානයට ඒකාබද්ධ කර ඇත. මෙම පරිපාලන දිස්ත්‍රික්කවලට ඔවුන්ගේම ස්වාධීන වූ අයවැයක් ඇත. මෙම රාජධානිවල රජවරු තම පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සභාවේ සභාපතිත්වය දරයි. රජවරුන් පත් කරනු ලබන්නේ රාජකීය පවුල් අතරිනි. මෙම රාජධානි ඉඩම් ගැටලු පවුල් අතර ගැටුම් නිරාකරණය කිරීම සහ චාරිත්‍රානුකූල උත්සව සංවිධානය කරනු ලබයි. මෙම රාජධානි දිස්ත්‍රික් සභා සහ භෞමික සභා හරහා මෙම ප්‍රදේශයේ පාලන කටයුතු වලට මැදිහත් වේ. මෙරටෙහි නිල භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි.
වොලස් දූපත්වාසීන් විසින් වොලීසියානු භාෂාවත් ෆුටූනා දූපත්වාසීන් විසින් ෆුටු භාෂාවත් භාවිතා කරනු ලබයි. මෙරට ජනගහනයෙන් 99%ක් කතෝලික දහම අදහයි. වොලස් හා ෆුටූනාහි සංස්කෘතිය පොලිනීසියානු වන අතර එහි අසල්වැසියන් වන සැමෝවා සහ ටොන්ගාහි සංස්කෘතීන්ට සමාන වේ. වොලීසියානු සහ ෆුටීනියානු සංස්කෘතීන් භාෂාවන්, නැටුම්, ආහාර සහ සැමරුම් ක්‍රම අතින් එකිනෙකට බෙහෙවින් සමාන වේ.